Iya, foto saya. හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මම ඩේලොග් එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ටේල්ස් ඔෆ් භාෂ මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද වැස්ස දවසක්. ඉතින් අද වහිනවා ඉවරයක් නෑ. හයියෙන් වහින්නෙත් නෑ. ඉතින් හිමීට සැරින් සැරේට පායනවා ආපහු වහිනවා. ඔහොම තමයි ඉතින් අද දවසම. මම ඉතින් අද වීඩියෝ එකක් කරන්න හිටියේ නැහැ. ඉතින් පස්සේ හිතුණා මට වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් දැන් තමයි බබා අවදි වුණේ. දැන් වෙලාව 10ට විතර ඇති. මම ඉතින් උදේට උයලා තේ එහෙම බීලා මූණ හොදගෙන වොෂ් එකකුත් දාගෙන තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ බබාත් අවදි වුණා. බබාගේ කෑම එකත් හවදලා තමයි මේ වෙනකොට තිබුණේ. ඉතින් මම ඊට පස්සේ බබාත් අවදි වුණාට පස්සේ රූම් එක පොඩ්ඩක් අස් කරලා ඇඳත් හදලා බබාට වොෂ් එකක් දාන්න ගියා. අද පොඩ්ඩක් හරි සීතල දවසක්. ඉතින් එයාගේ දත් මන්ද වව්වා විතරයි. වොෂ් එකක් දැම්මේ නැහැ. වතුර එකක් උණු වෙන්න තිබ්බා. පස්සේ වොෂ් දානවා කියලා. ඊට පස්සේ ඉතින් දැන් බබාටත් කවලා මම ගේ අස් කරන්න ගත්තා. ඉතින් වතුර එක උණුනාට පස්සේ බබාට වොෂ් එකකුත් දාන්න ඕනි. මම ඉතින් ගේ අස් කරගන්නකල් බබාට ටීවී එක දාලා දුන්න බලන්න කියලා. එයා ඉතින් ටීවී එක බලන පාටක් නෑ. ඔන්න ඉතින් මං යනකන් ඉඳලා එයා කරන වැඩේ බලන්නකෝ. පේනවනේ මෙයාගේ තියෙන ලැජ්ජාව ඉතින්. මොකක්? අපි හදන්නේ නීතිය කියා. ෆොටෝ එකේ බබා නැද්ද? අයියෝ. බබා කොහෙද ගියේ? නීතිය කියන එක තියෙන්නේ මේ අපි වගේ අහිංසක මිනිස්සුන්ට නෙමෙයි. Iya, foto saya. හරි සර්. බබාව ෆොටෝ එකට අරන් නැද්ද? හ්ම්? Kamu itu bapak. බබා ෆොටෝ එකේ නැද්ද? ඇයි බබා කොහෙද ගියේ? බූම් දා ගිහලා අම්මයි තාත්තයි වව දාලා ගිහින්ද? අනේ. කෝ අම්මා පෙන්නන්න. අම්මා කෝ මේ ඉස්සරහා ෆොටෝ එකේ පෙන්න. කෝ අම්මා. අනිත් එක්කෙනා කවුද? තාත්තා. කවුරුද ඉන්නේ? ඒකේ කවුද ඉන්නේ? Tata. ඒකේ තාත්තා ඉන්නවද? මේකේ කවුද ඉන්නේ? පේනවනේ ඉතින් දැන් අපේ බබාට තියෙන ප්‍රශ්න. එයා ඔය ෆොටෝ එකේ නෑ කියලා එයාට මාර ප්‍රශ්නයක් ඒක. ඔය ෆොටෝ එක දකින ගානේ අහනවා කෝ බබා කියලා. එයාව එක්කන් ගිහින්නලු ෆොටෝ ගහන්න. අම්මයි තාත්තයි විතරයිලු ගිහින් තියෙන්නේ. ඔන්න ඉතින් එයාගේ තියෙන ප්‍රශ්න. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙවල් අස් කරලා අතු ගාලා ඉවරුණාට පස්සේ ඊයේ හොදපු රෙදි ටිකක් තිබුණා නවා ගන්න. ඉතින් මම ඒ ටික දැන් නවන ගමන් තමයි ඉන්නේ. අපේ අලුත් ඇඳුම් මම අල්මාරියට දාගන්නවා. ගෙදරට අඳින රෙදි ටික රැක් එකට තමයි දාගන්නේ. මේ දවස්වල නම් රෙදි හොදලා වේල ගන්න නම් හරි අමාරුයි. මොකද සැරින් සැරේට වහිනවා. බබාගේ රෙදිනේ ටිකක් වැටිපුර එකතු වෙන්නේ. ඉතින් බබාගේ රෙදි නම් හොදලා ගේ ඇතුළෙම රැක් එකේ වනා ගන්නවා. නැත්තම් ඉතින් වේල ගන්නත් බෑනේ. සමහර දාට ඉතින් ඒවා හොඳටම වේලෙන්නෙත් නෑ. ඉතින් මං බබාගේ රෙදි අයන් කරලා තමයි ගන්නෙ.
මං ඉතින් රෙදි ටික නවලා අල්මාරියට දාන අතරේ පේනවනේ ඉතින් මෙයාගේ වැඩ. මෙයා කණ්ණාඩි මේසේ උඩත් නැගලා මාදරේ ඔන්න ඉතින් ඊට පස්සේ බබාටත් කවලා මාත් දවල්ට බත් කෑවා. ඉතින් දන්නේම නැතුන් දවල් වුණා වැඩ ඉවර වෙද්දි. ඊට පස්සේ ඉතින් බබාව චුට්ටක් නිදි කරන්න කියලා ඇඳට ආවා. බබා එයාගේ කබඩ් එකේ මේකප් සෙට් එකක් තියෙනවා දැක්කලා ඒක ඉල්ලලා ඇඬුවා. ඉතින් මේක අපේ අම්මා දඹදිව ගිහින් එද්දි අරගෙන ආපු එකක්. ඉතින් ඒක මම එදා ගෙනාපු දවසේ විතරයි බබාට දුන්නේ. ආයෙ ඉතින් ඒක පෙන්නුවේවත් නැහැ. ඒක අරන් තියලා තමයි තිබුණේ. හැබැයි ඉතින් අද ඒක එයා දැක්කා. ඉතින් ඒක දැකලා දෙනකන් ඇඬුවා. ඊට පස්සේ ඉතින් මම මේක එයාට දුන්නා. පේනවනේ ඉතින් එයා ඉතින් මහ ලොකු අක්කා කෙනෙක් වගේ ඔය මේකප් ගා ගන්නවා. මේ ඉතින් අපි කියලා දීලවත් නෙවෙයි අපේ නංගි ගානව බලන් ඉඳලා තමයි ඔය ගාන්නේ. මම මේ වොයිස් කරන වෙලාවෙත් හොඳටම වහිනවා. එක දිගටම වහින්නෙත් නෑ. ඉතින් සැරින් සැරේට වහිනවා අපහු නවතිනවා ඊට පස්සේ ආපහු වහිනවා. ඒ විදිහට තමයි. ඉතින් දවසෙම ඔහොම තමයි. ඊයේත් එහෙමයි. ඔන්න ඉතින් ඔහොම ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා බබාටත් නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් බබාත් අවදි වුණාට පස්සේ හවස් වෙලා අපි අම්මලාගේ ගෙදර ගියා. කෝ පාට ගන්න? මේ ඉතින් අපේ නංගිත් එක්ක එකතු වෙලා එයා චිත්‍ර අඳිනවා. බස් එක. බබායි කවුද? බබා ඇන්නේ කවුද? අපේ බබා හරි ආසයි මේ චිත්‍ර අඳින්න පාට කරන්න. ඒ වගේ දේවල් වලට එයා හරි ආසයි. ඉතින් ඔය විදිහට චිත්‍ර ඇඳලා පාට කරලා සින්දු කියලා ඊට පස්සේ ඉතින් අපි රෑට අම්මලා ගෙදරින් තමයි කෑවේ. ඊට පස්සේ අම්මලා ගෙදරින් රෑට කාලා එහෙම අපි ටවුන් එකටත් ගිහින් තමයි ගෙදර ගියේ. අම්මා. ඔන්න බබා කියන්න. මෙතන මාරි. ගෙදර හිටිය රෝසක් ඇතුලේ. ඔන්න ඉතින් අපි ගෙදර යන ගමන් අයියලාගේ කඩේටත් ආවා. ඉතින් බබාට චීස් කෑල්ලක් කන්න ඕන කිව්ව නිසා චීස් කෑල්ලකුත් කන්න දුන්නා. දැන් ඉතින් අපි ගෙදර ගිහිල්ලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවස ගත වුනේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති වෙන්නේ නැති කියලා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. බයි.